ඩයිනෝසරයන් පෘථිවියේ පරිණාමය වෙන්න කලින් පෘථිවි සාගරයේ හිටපු වඩාත් භයානකම සත්වයෙක් ගැන අද අපි කතා කරනවා. මෙයා කොච්චර භයානකද කියනවනම් මුහුදේ හිටපු ටීරෙක්ස් කියලා සමහර සයන්ටිස්ට්ලා හඳුන්වලා තියෙනවා. ඒ තමයි ඩන්ක්ලියොස්ටියස් පුරාණ මත්ස්‍ය විශේෂය. අදින් වසර මිලියන 380 360 අතර කාලෙදී ඒ කියන්නේ ඩෙවෝනියන් පීරියඩ් එකේ අගභාගයේදී තමයි මේ ඩන්ක්ලියොස්ටියස් මත්ස්‍යයන් ජීවත් වුණේ. ප්ලැකඩොන් නමින් හඳුන්වන ආදිකාලීන මත්ස්‍ය කුලයකට තමයි මේ අය අයත් වුණේ. නවතම අනාවරණයන් වලට අනුව මේ මත්ස්‍යයන්ගේ ශරීරය අඩි 11ත් අඩි 13ත් අතර දිගකට වර්ධනය වුණා. ඒ වගේම මේගොල්ලේ ශරීරයේ බර ටොන් 1ක් පමණ වුණා. විශේෂම දේ තමයි මේ අයගේ හිසේ සහ සිරුරේ ඉදිරිපස කොටස තද අස්තිමය කවචයකින් ආවරණය වෙලා තිබුණා. මාංශභක්ෂක සත්ව කොට්ටාශයක් වන මේ සත්වයන්ගේ ප්‍රධානම අවිය තමයි මේගොල්ලේ තියෙන ශක්තිමත් හකු කොටස. ඩන්ක්ලියොස්ටියස් මත්ස්‍යයන්ට දත් නොතිබුණත් ඒ වෙනුවට ඔවුන්ගේ හකු කොටසේ තියුණු සහ ශක්තිමත් අස්තිමය ධාරයක් තිබුණා. මේවා කතුරුතල දෙකක් මෙන් එකිනෙක ඇතිල්ලි ස්වභාවිකව මුහත් වෙලත් තිබුණා. ඒ වගේම තමයි මේගොල්ලේ සපා කෑමේ වේගය. දැනට අනාවරණය කරගෙන තියෙන විදිහට තත්පරයෙන් 50 පංගුවක් වැනි ඉතාමත් සුළු කාලයකින් මේගොල්ලන්ට කට ඇරීමේ හැකියාවක් තිබුණා. මේ නිසා වැකියුම් එකක් නිර්මාණය කරගනිමින් ඕනෑම ගොදුරක් කට තුලට ඇද ගැනීමේ ස්වභාවික හැකියාව මේ මත්ස්‍ය විශේෂයට තිබුණා. ඩන්ක්ලියොස්ටියස් මත්ස්‍යයන්ගේ සපා කෑමේ බලය එහෙමත් නැත්නම් බයිට් ෆෝස් එක PSI 8000ක් විතර වුණා. මේ අගය T-Rex ඩයිනෝසරයන්ගේ බයිට් ෆෝස් එකට සමාන වෙනා වගේම වර්තමාන කිඹුලෙකුගේ බයිට් ෆෝස් එක වගේ 4 ගුණයකට සමාන වෙනවා. එවකට සාගරයේ හිටපු ඉහළම විලෝපිකයන් වන ඩන්ක්ලියොස්ටියස් මත්ස්‍යයන් ප්‍රාථමික මෝර විශේෂ ඇමයිනේට් වගේ තද කවච සහිත සතුන් ආහාරයට අරගෙන තියෙනවා. සුවිශේෂීම දේ තමයි මෙතෙක් අනාවරණය කරගෙන තියෙන ඩන්ක්ලියොස්ටියස් මත්ස්‍යයන්ගේ පොසිය සාධක අධ්‍යයනය කරනකොට විද්‍යාඥයන්ට සොයා ගන්න පුළුවන් වෙනවා මේ මත්ස්‍යයන් තමන්ගේ වර්ගයේ අයටම පහර දීලා ආහාරයට අරගෙන තියනවා කියලා. මේ විදිහට ඩෙවෝනියන් පීරියඩ් එකේ සාගරයේ අනසක පතුරවාගෙන හිටපු මේ මත්ස්‍ය විශේෂය මීට වසර මිලියන 360කට විතර කලින් ආරම්භ වෙච්ච මහා වඳවීමත් එක්ක මෙලොවින් සදහටම තුරන් වෙලා යනවා. මේ වඳවීමට ප්‍රධානම හේතුව වෙන්නේ සාගර ජලයේ ඔක්සිජන් මට්ටම අඩු වීම සහ පරිසර පද්ධතිය ඇතිවෙච්ච වෙනස්කම්. පෘථිවියේ සිදුවෙච්ච මහා වඳවීම ගැන මීට කලින් මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තියෙනවා. ඒකේ ලින්ක් එකත් මම පල්ලෙහෙන් දාලා තියන්නම්. ඉතින් අද අපි කතා කරේ පෘථිවියේ එක්තරා කාලයක සාගරයේ අනසක පතුරවාගෙන හිටපු දරුණු මත්ස්‍ය විශේෂයක් පිළිබඳව. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයත් අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් බලන්න කැමති යාළුවන්ට මේ වීඩියෝ එක share කරන්න. ඉතින් තවත් දවසක පුරාතන ලෝකයේ අලුත් මාතෘකාවකින් ඉක්මනට හම්බ වෙමු.